කතාව මුලදීම අනන්තා ආර්යමන් සමග කතාවක සිටින අතර අනන්තා අරයාමන්ගෙන් පූර්වී කියලා ගෑනු ළමයෙක් ගැන අහනවා. එවිට ආර්යමන් පවසන්නේ පූර්වී කියන්නේ හරිම හොඳ එයාට සමීපවම සිටපු කෙනෙක් කියලා. එවිට අනන්තට සැකයක් ඇති වෙනවා. පුරවුට පිහියෙන් ඈන්නේ ආර්යමන් නෙවේ කියලා. එවිට අනන්තා එතනින් යනවා. ඇය ඒ ගැන හොඳට කල්පනා කරනවා. එදා වුණ සිද්ධියේදී මොකක්ද වුණේ කියලා. ඇය කල්පනා කරමින් සිටියදී ඇයට තේරෙනවා බරණී එතන හිටියේ නෑ නේද කියලා. පසුව අනන්තා තේරුම් ගන්නවා ඇය ආර්යමන් විදිහට වෙනස් වෙලා පූර්විට පිහියේ නැන්නා කියලා. තව බරණී ඇයට ද්‍රෝහී වී ඇයට බොරු කිව්වා කියලා. අනන්තා කේන්තියෙන් බරණිව සොයා එතනින් යනවා. අනන්තා බරණිව සොයා නාගදේවාලයට යනවා. එවිට බාරණිත් එතන ඉන්නවා. ඇය දන්නවා නාගලෝකයේ රැජින අනන්තා ඇය කරේ බොරුවක් බව දැනගෙන කියලා. අනන්තා එතනට පැමිණෙනවා. එවිට ඇය බරණී කළ වැරැද්ද ගැන කේන්තියෙන් නැගින් එය ගැන අහනවා. බරණී එවිට අනන්තා සමග එකට එක කතා කරනවා. පසුව කේන්තියේ සීමාව පැන්න අනන්තා බරණීට දඬුවම් කිරීමට සූදානම් වෙනවා. බරණී අනන්තට පවසන්නේ ඇය වැරද්දක් නොකර බව සහ ඇය ඒ බොරුව කිව්වේ තම නාගරජිනව රැක ගැනීමට අවශ්‍ය නිසා කියලා. ඇය අනන්තාට පවසන්නේ මින් පෙර සිටි නාගකන්‍යවියොත් මනුස්සෙක් සමග ආදරයෙන් බැඳී ජීවිතයෙන් පවා සමුගත් බව. ඒ නිසා ආර්යමන් සමග වෛරයක් ඇති කිරීම සඳහා මේ දේ සිදු කරා කියලා. අනන්තා ඉන්පසුව බරණී කිව් දේ තීරුම් අරගෙන ඇයව අතරලා දානවා. අනන්තා ආර්යමන් සොයා ගියා මොකද ඇය ඔහුට ආදරය කරාට ඔහු පුර්වීට සහ අගේ පවුලේ අයට කරපු දේ ගැන අනන්තාගේ හිතේ තිබුණ පලිගැනීම නිසා. ඇය යන විට ආර්යමන් නිදාගෙන සිටින අතර ඇය ඔහු ළඟ වැඩ වෙලා. ඔහු හොඳ කෙනෙක් බවත් ඔහු කවදාවත් එහෙම වැරද්දක් නොකරන බවත් සිතනවා. තවද ආර්යමන් පිළිබඳ තිබෙන වෛරය අතරලා ඇය ඔහුට තවදුරටත් ආදරය කරනවා යනුවෙන් ඇය සිතනවා. මින් ඉදිරි කොටස් අවශ්‍ය නම් අපිව සබස්ක්‍රයිබ් කර ඔබගේ අදහස කමෙන්ට් කරන්න. සහ හොඳ නම් ලයික් කරන්න.